කුරුමුරේ පුරාණරාජ මහා විහාරාධිපති එවැගේම අපවැස්ස ශ්‍රී සදහම් ආශ්‍රමාධිපති සමස්ත ලංකා පිරිවෙන් හිටපු ප්‍රධාන අධ්‍යක්ෂක නැත්නම් උපදේශක පිරිවෙන් අංශයේ ප්‍රධාන උපදේශකයන් වහන්සේ හැටියට කටයුතු කරපු අතිගෞරවනීය ශාස්ත්‍රපති පඬිත අපිට නම කියන්න අවසරයි දලම්පහළ රාහුලා විධාන අතිගෞරවනීය නායක මහා ස්වාමීන් පෙර සම්ප්‍රදායානුකූලව දැහැත්තක් පිළිගන්නවා දේශකයන් වහන්සේට ආරාධනා කරන හැටියට මේ වෙලාවේදී සිහිපත් කරනවා. ගෞරවනීය අපේ නායක හඳුන්වන මහත්මයාට අපට අනුගමනා පිළිස ඔබට හිතසෝ පිළිස මෙතන සිට ධර්ම දේශනාව දේශනා කරන හැටියට දෙපාරම දෙමින් වන්දන නමස්කාර පූර්වකව ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා කවුරුත් සාදු කියලා ඒක සම්බන්ධව
අරහත් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සත්‍යයේ වර්ෂය පුරාවට එවැනිම මාසිකව ඉස්පසිත කරගන්නේ දායකත්වය සුදන ගුණවතුන් ඒ තමන්ගේ අනුමුණු විවිධාකාරයෙන් ඉෂ්ට කරගන්නේ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා ධර්මඥානයේ පරිපූර්ණ කරගන්නට ඒ වගේම නන්දපිණියේ ඥාතීන්ට පින්කම් අනුමෝදන් කරවන්නට මේ පින්කම් පිළිවෙල සංවිධානය කර ගැනීමේ මහඟු ප්‍රතිපද සාක්ෂාත් කරගන්නවා. ඔබ හැම දිනකටම මනින්නේ සමත උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වෙත්වා කියලා සාන්තුනාව මේ පින්කම් කරනවා. ඒ වගේම අපි විහාරස්ථානයේ වැඩ සිට අපේ වදාළ ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අපේ පෞද්ගලිකයේ අපේ දන්පැස් පූජා කොට ඒ ශක්තියදී මේ ගොඩනගා ගන්නට විවිධාකාරයෙන් උදව් උපකාර කළ සෑම දෙනාටම නිවන් සැප ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම මේ පින්කම් පිළිවෙල සිදු කර ගැනීමට අපට ධර්මානුශාසනා පැවැත්වීමට වැඩෙනවා. මේ සමය වන විට ඒ උතුම් පින්කම් අපට සිදු කොටදී අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා වෙත්නම් ඒ දේශකයන් වහන්සේලාට නිවන් සැප ලැබේවා කියන සාදු ප්‍රාර්ථනාව සිදු කරනවා. බුදුමෝපියනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේගේ අනුශාසනාවට අනුව විපුලතා පඤ්ඤාවත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පන්නස්ස මේ ධර්මය පඬිත ජනයාට මෝඩයට නෙවෙයි කියලා දේශනා මෙතන පඬිත අය තෝරා ගැනීමේ නිර්ණායක කීපයක් ධර්මෙ දෙන්නා. මොන සරල රූප දුක්ඛ මතක තනක් තමයි සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ හරිදේ සාරුදේ සාරුවිදියට නිවැරදිදේ නිවැරදිවිදියට තේරුම් ගන්නවා නම් නිසරුදේ බොරුදේ අපට පාපීදේ අපට දුරු කරන්න පුළුවන් නම් ඒක දන්නවා නම් එතරම් තියෙන මොකද්ද සංකේතය. දැන් ඒක සමන්ත දාගෙන බලන්න ඕනේ පඬිතුරු මොකද මේ ධර්මයේ තේරුම් ගන්න මම ඉස්සෙල්ද නැද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනවා යෝගාලෝ මනසේ වායයන් පඬිතෝතාපි තේසු යම් පුද්ගලයේ තමන් මෝඩ බව දන්නවා නම් ඒ පමණින්ම ඔහු පඬිතෙක් වෙලා එයාට ධර්මවලට ගැටෙන්නේ නැහැ. උදේ තමන් මෝඩ බව පිළිගන්නේ
හිතන්නේ පඬිතයි කියලා. ඒක කොහොමද වෙන්නේ? තමන් වැරදි කියන එක දෙලිගන්නේ නැත්නම් වැරද්දක් කොට මම නිවැරදි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ පමණින් මොහොත දෙයක් බවට පත් වෙනවා. දැන් මගේ මම කියන්නේ දරුවන්ගේ ජීවිතවල එවැනි අවස්ථා තේරෙන්නේ සමහර වෙලාවට වැරදි බව දැනගෙන කොහොමද නියත එහෙම දිනන්න දෙන්නේ කියලා. නේද? අපි ඒ මොහොත ක්‍රියා කරපු අවස්ථා තියෙනවානේ ඒ හැමතැනම අපි ධර්මයේ සුසුසුසෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඕනතරම් නිර්ණයක තියෙනවා මගේ දෙන්නට මම දෙන්නේ උඹර පඬිත කියනකොට බය වෙනවානේ. ඒ රාජකීය පඬිතුරුන්නේ. නේද මේක තවසකින් පැහැදිලි කරන්න කර්මය කර්ම ඵලය විශ්වාස කිරීම. මොකද කර්මය කර්ම ඵලය විශ්වාස කිරීම. ඒ විශ්වාස කිරීම නොකරනවා නම් එතන පඬිතුකමක් ඇත්තේ නැහැ. දරුවනි මේ දේ කළොත් මෙහි ඵලය මෙසේ වේ. ඒකයි කර්මය එහි ඵලය. අපිට හොඳ සහ නරක දෙක දෙකක් අපි සමාජයට ආදරය කළොත් අපේ ඵලය ඒ ආදරය අපට පෙරදම් ලැබෙනවා. අපි සමාජයට වෛර කළොත් පෙරලා අපිට වෛරය ලැබෙනවා. තමන් ආදරය කළොත් අනිවාර්යයෙන්ම තමා තුළින්ම තමන්ට ඒ ආදරය ලැබෙනවා. තමන්ට වෛර කරගත්තොත් කවදාවත් තමන්ගේ උදයමක් වෙන්නේ නැහැ. ඒක පළමුව අපි පඬිතනම් කාටද ආදරය කරන්නේ? තමන්ටද සමාජයටද? තමන්ට. කොහොමද බුදුහාමුදුරුවෝ ආරම්භ කරන්නේ ධර්මලා? මම නිදුක් වෙනවා. නිරෝධ වෙනවා. සුවපත් වෙනවා. කරුණා භාවනාව. අපි මෛත්‍රී භාවනාව කියලා කියනවා තමයි. මෛත්‍රී වැඩිම තමයි මම වෛර නැත්තේ වෙනවා. මම ක්‍රෝධ සිත් නැත්තේ වෙනවා. මම පරිගැනීමේ සිත් නැත්තේ වෙනවා. මම මෙත් සිතුවිලි ඇත්තේ වෙනවා. අහං අවෛරෝ අහං අත්‍යාසජ්ජෝ අහං අක්ඛෝදෝ කියලා තමයි අපි මෛත්‍රී කරන්නේ. දරුවනි මෛත්‍රී සිතක් ගොඩනගන්න ඕනේ තරහ, ක්‍රෝධය, වෛරය තියෙන තැනට ප්‍රතිවිරුද්ධව. දුකින් ඉන්නවා නම්, වේදනාවෙන් ඉන්නවා නම්, ලෙඩ රෝග පීඩාවෙන් ඉන්නවා නම්, ආහාරපානාදියෙන් තොර වෙන අපි එතෙන්ට කරන ආදරයට කියන්නේ කරුණාව කියලා. කරුණාවක් ඇති වුණාම අපේ හිත යන්නේ, අපේ හත යන්නේ හදවත පැත්තට නේ. දැන් අනේ අපෝ මොකක්ද උනේ කියන හැඟීමක් අපිට ඇති වෙනවා. ආදරයෙන් ඉච්ඡෙන්න තමයි. හැබැයි අපි ටිකක් ප්‍රඥාවෙන් කල්පනා කරනවා නම් අපේ අත යනවා ඔළුව පැත්තට නේ. මොකද ටිකක් ඔළුව දැන් තියාගන්නවා. මොකද්ද දෙන්නේ? ඒ නිසා අපි ඔළුව මොලේ පාවිච්චි කරන හදවතින් මේ හැඟීමකට දැනෙලා කටයුතු කරන්න ධර්මයෙන් උගන්වනවා. ඒ නිසා කියනවා සදහම් කියලා. මොකද සදහම් කියන්නේ සත්
හොඳ වෙන්නේ අහන්නම බලන්නේ කවුරු හොඳ වෙන්නද? අල්ලුවේ කෙනා හොඳ වෙන්නද? නේ මම හොඳ වෙන්න මට යහපත් වෙන්න නේ සදහම් එතකොට මොකක්ද මේ යන්නේ දහම ගදාන්නේ දහම කියන එක අනිත්‍යයට ගහගත්තොත් මහද නේ මහද මගේ අදවත දරන මගේ මේ ආදරයක් මට ඇත්තේ නෑ ඒ සඳහාමයි මගේ ජීවිතය එතන ඉඳන් මම මොකෙන්නේ අපේ මේ අරමුණු ගාථාවක් මම දේශනා කරා මගේ පරිණත හඳුනන වහන්සේලාගේ කැපකිරීම අධ්‍යයනත් එක්ක එදා අපිට ආරම්භ කිරීම කරන්න පුළුවන් අමතක දෙයක් මොකද්ද පවත්වාගෙන අවසානයක් කරා යෑම දැන් මොකද අහුවොත් ගොඩක් දේවල් පටන් ගන්නවා පරිගණක පන්තියක් යනවා කියලා නේද අම්මේ මන් යනවා ඊෂොප් ගෙවනවා 30,000 ඕනේ 15ක් ඉස්සෙල්ලා දැන් ඕකේ සතිය දෙකක් තුනක් යනකොට අම්මෝ ඉංග්‍රීසියෙන් උගන්වන්නේ වේගය වැඩි අපේ වයසේ කෙනෙක් වගේ ඉන්නේ මෙලෝඩිය තේරෙන්නේ ඒක හරියන්නේ ඉවරයි පස්සේ දැන් බලන්න කොහොම ඊට දැන් කීයක් නවත්තර තියෙනවද ඉංග්‍රීසි පිළිබඳව සමානක් වෙනවද ඒ පාඨමාලා පටන් ගන්නවා ටික දවසක් යනකොට ඒක සමහරවිට ඒකේ මගේ ධර්මයෙන් කියන්නේ විශේෂයෙන් ජාතික විභාග වලට උපකාරක පන්ති තෝරා ගැනීම. ඒ වගේදී සැරිසැරි බලලා මාසයක් දෙකක් ගිහින් නැතරලා එහෙම කරන්න බෑ. එක්ක පෙරදී අයලක් කරගෙන අහන්නගෙන නැත්තම් තොරතුරු සමාජිකක් විමසීමේ සම්මාප්පච්චිලා එක්කම හරිමෝ වැරදිමෝ තෝරාගත්ත එක ඒ ඉනිමක ගෙනිහිල්ලා ගැහුවනම් ඒක දිගට කරගෙන යනවා. අපිට දෙනවා අපේ සමාජ ධර්මෝ බෑ මගේ හොඳම ප්‍රෙන්ඩා යන්නේ වෙන එකකට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ. ඒකෙන් අර ඉනිමක ඔසෝගෙන යනවා ඉන්නකට කවුරුද තවත් සිද්ධ කරගෙන අන්න මුතු බලලා ඉන්නත් මේ වගේ අපේ සහෝදරයෝ තමයි ඒ කවුරු හරි දැන් මේ දුරට කියන්නේ මම දෙන්නේ තාමදේ ඔලකින් අපි ඒකට ධර්මයේ සාකච්ඡා කරනවා පසුබසක පොයේ දවසේ ස්වර්ණවාහිනියේ අදින් ඒ මොකද බලේ ලෝකෙන් කවුරු හරි ගුරු තුමා හරියට බලනවා තෝරන දැන් සාමාන්‍යයෙන් දිනුනා පිට පස්සේ උසස් පෙළ කියලා යනවා ඒ වගේ පටන් ගත්තොත් අවසානයේ දක්වාම ඒ කාර්යය කරන්න ඕනේ දුරුදාමේ උගන්වන මුත්තම මගේ දෙන්නාගේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතයේම තිබිච්ච සංසාර පුරාවටම තිබිච්ච වටිනාම දෙයක්. උන්වහන්සේ පටන් ගත්ත සුමේධ කාර්යසල අමලා බුදු වෙනවා කියලා උනාද නැද්ද? උන්වහන්සේ සිතුවේ කලන්ද නැද්ද?
හිතන්නේ නැතුව කිසි දෙයක් කරන්න බැහැ. ඒ නිසා මම දරුවෝ I can කියන්නේ මට පුළුවන් කියලා පිළිගන්න පොඩ්ඩක් ඒක පුළුවන්ම තමයි. ඉතින් නැත්නම් මේ පොඩි වලකින්වත් එහා පැත්තට පැහැදන්නේ බෑ. දබෝ ගන්න ඉන්නේ. මේ ධෛර්යයක් ගන්න ඕනේ. එහෙනම් ධර්මයට දෙන්නවා බුදුදහමේ ඇදගුම ආරම්භත දාන වටිනාකම. හැබැයි ටිකක් පොද සෙල්ලක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙලා බණ කියන්න පටන් ගන්න දවස් 49ක් ගත්තා. නේද? සතියක් ගත්තා. මොකද හොයලා බැලුවා මම මේකට සුදුසුද නැද්ද? ඒ පසුගින්න හොඳට දැම්මා. අපේ මේ මහා විහාරස්ථානයේ අපේ මුලින්ම අපේ ගෞරවනීය පඬිතුමන් වහන්සේ මේ වැඩසටහන ආරම්භ කරනකොට උන්වහන්සේ මේක පවත්වගෙන දිගට යන්න පුළුවන් විදිය සකස් කරගෙන තමයි උන්වහන්සේ යරමුම සිද්ධ වෙන්නේ. එකල දේශකයන් වහන්සේලා සොයා ගැනීම දෙන්නද කියවනේ කොයි කාලේදාද කියලා කවුරු 15 වෙනි එක එහා පැත්තේ ඉතින් ඒ සමයේදී ඒ වටිනා ස්වාමීන් වහන්සේ මම එකයි කිව්වේ එදා වැඩිය හාමුදුරුවෝ වද සමානක් වෙලාවට අපතේ නෑ. මෙතෙන් ඒ ඇත්තෝ අපිට යමක් කියන දුන්නා නේ. මේ මේක භාගයෙන්ම කියනම අපවත් වුණා. මොහොම අපිට ආදරෙන් dan මේ ඔබේ තියෙන ළමයින්ට කියන්නේ ඒක කරේ තමයි පටන් ගන්න. ඒක හොයන බලන්න. ඒක තමයි කතා දෙන්නේ කරන්නේ. නේ? අපේ මව්පිය ඒක හොයන බලනවා. දරුවෝ කිව්ව පමණින් මහා හොඳයි. ඒක අම්මාට කියන්නේ නෑ. ප්‍රශ්න ගොඩක් අහනවා. පාදේ ළඟ යන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ලාංඡනයේ ඉන්නවා. මේ මොකක්ද? කුඹේ මොකක්ද? නෝනේ දෙන්නේ. අපේ නෝපිය ගෝණේ වදනෙන්ද දන්නේ. ගොඩක් කරුණු අහනවා. උගද්ද නුගද්ද. අම්මා තාත්තා ඉන්නවද ගැනීමයි හොයන්නේ ආදරය කරන ලබන දරුවෝ. පවුලේ සහෝදර සහෝදරියෝ කීපදෙනෙක්ව ඉන්න එවැනි ප්‍රශ්න ටිකක් ඒකෙන් අදහස් කරන්නේ පටන් ගන්න ජීවිතය ඇදගෙන ඉදිරියට අවසානයක් කියන්න ඕනේ කරන පසුබිම තියෙන්න ඕන. දැන් අපි මව්පියෝ සමහරක් කියනවා අපි නම් ඔය එකක් ගන්නෙ නෑ යමු කියලා ගියා. මම කියන්නේ හැබැයි අපිට වැරදුනේ නෑ කියලා කියනවා. මොකද මව්පියනේ සසරේ සැලැස්මක් තියෙනවා. ඒ සත්‍යයෙන් මේ අදගියම හදාගත්ත දේවල නෙමෙයි. ඒ සමහරක් ඇත්ත දැක්කම එහෙම හිතෙන හොඳ හෝ නරක හෝ විචාරයෙන් තොරව මම කියන්නේ අපේ මේ ජීවිතේ ගෙනියන්න පුළුවන් ආදී වශයෙන් හිතෙනවා.
ඔබට මතකයි ඒක වැඩි මාත්මි පාරේ යනකොට සිටු කුමරියට හිතුණා මෙතුමම තමයි මම විවාහ වෙන්න ඕනේ කියලා. මෝපියත් දෙක කැමති වෙන්නේ කිසිම දැනුම් එතුමිය වත්තු කියන්නේ පැනලා කියන්නේ කොමාරි ඒ ගමන ගියා. ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ යනුවම කියනවා ඊට ආත්ම භාව 4කට පෙර එතුමා ශාන්ති පුරුෂයෙක්. ආනන්දන තියෙනවා. දැන් සමහර කෙනෙක් දැක්කම අපිම කෙනෙක් වගේ. කොච්චර අවස්ථා බුදුහාමුදුරන් කියන තිබ්බද? මේ දරුවන් අපි කාටවත් මම යන්නලා තේරුම් ගන්න ඕන දෙයක් බුදුහාමුදුරෝ පාරේ වදිනකොට තාත් එක්කම මේ දෙන්නේ වයසට දෙන්නේ පුතේ මිත්‍රකම් කොහෙද හිටියේ කියලා දානේ ආරාධනා කරලා ගෙදර එක්කලා ධම්මවල නිල්ල කම්බරේ හදලා කියනවා අපෝම යන්න දෙපා පුතා මෙයා අපිව දාලා අපි දෙන්න අම්මයි තාත්තයි මෙහෙට වෙලා ඉන්නේ ආනන්දංගෝ බලනවා මේ මොකද්ද වෙන්නේ කියලා මේ මිනිස්සු මේ පිස්සු ඉවරයි බුදුහාමුදුරුවෝ නෑ වචනේ කියන්නේ එපා. එහෙම ඉඳදී උන්වහන්සේ ධර්මයේ දේශනා කරලා කියනවා. මේ මගේ పూర్ව ආත්මවල මට අම්මා තාත්තා වෙලා හිටපු ඇත්තෝ. අද ඒ ස්නේහය ඇති වෙනා එක මේගොල්ලන්ට එදා ඒ පවුලේ ඉන්න විදිහට තමයි දැන්නේ හිතේ නිසා හිතවිලවන්නේ එපා. දර්ශනික අවස්ථාවක නව මාතාවක් දවදින ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ දෙපා වුණා. ආනන්දහාමුදුරු ඉදිරියට වරිනවා මේ මාන්‍යයක් කරන්නේ. බුදුහාමුදුරු කියන්නේ පාමුවේ ලැබෙන්නේ. පෙරබාවේක අම්මා. දෙන්නේ බුද්ධ පරිදි ලැබෙන උතුමන් මාසිරියන් මරණ තමම සසරේ මේ ගමනේ යනවා. සතර ගමනේ යනවා. මේ සත්‍යාත්මවල ඉන්නකේට මේ විමුක්තිය ලබන්න ඕනේ. ඒ සත්‍යවල ඉන්න උතුමන්ලට සමහරකට සහෝදර වෙච්ච මෞපිය වෙච්ච ඇත්ත සංසාරේ තමම මේ දුකෙන් ඉන්න පුළුවන් වගේ මෞපියනේ අපි හිත හදාගත්තේ නැත්තම් ඒකයි මේ පෙන්වන්නේ අපි හිත හදාගන්න ඕනේ. දැන් දරුවෝ දැනටමත් මගේ මව්පියන්ට තේරෙනවානේ අපි හදන වලින් දරුවන් බොහොම ඉහළ තැනවල දැනෙනවා. අපි උපකාර වෙලා. හැබැයි දරුවන් ඉන්න තත්ත්වයකට අපි එන්න ගියොත් එහෙම දැනෙන හිතන්න වෙනවා කියන්නේ. දැනෙන කාලය පාරසන් සසර බොහෝ කාලයක් ගත කරන්න පුළුවන්. දැන් මගේ මව්පිය සමාජයේ සමතම දුන්නාම අපත් කියනවා මේ යාත්‍රේ හම්බ වුණාට ආයේ සම්මත වෙන්න නැහැ. ඒකයි අපේ මව්පියන් ගොඩක් ඉඳන් කරන්න ඕනේ. ඒක දැන් මේ පුතා සාසනයට දුන්නා කියන කොට යන හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මගේ මව්පිය කියන්නේ මොකක්ද කියන්නේ හතර වර්ගය එනවා දැන් එතනම හතර කියන එක තියෙනවා. කවුද හතර වර්ගය? අම්මගේ අම්මයි තාත්තයි තාත්තයි අම්මයි තාත්තයි ගමෙන් තාත්තයි කියන්නේ ඒකට යන්න නම් ඒ සහෝදර ආදී කෙනෙක් දරුවේ සාසනයට දෙන්නෝ. ඒ අම්මගේ එනම් දරුවේ සාසනයට දෙන්නෝ. එතකොට අන්නේ දරුවගේ අම්මයි තාත්තයි කියන්නේ අර අම්මගේ පැත්තේ නම් තාත්තගේ පැත්තේ නම් යන්නකොට යනවා. ඔබට එතකොට හය වර්ගය කියන්නේ හතර වර්ගය ඇතුළත මේකේ පරිදි කිව්වම ඉතින් ඉන්න බුදුහාමෝ හැබැයිම ගන්න කැතර පොඩිය අත්තන්තන සමනසකිත්තටි කිත්තටි කැමුත්
දැන් කියන සමානකයට කතා කරනකොට අපි මේ බාප්පගෙන් මහාන වෙලා ඉඳලා තියෙනවා. මේ 1900 විසිගණන් වල දැන් මේ ඊට පස්සේ කවුරුත් නැහැ. එහෙම සාසනෙට එන්න කියලා පින ඇති වෙන්නේ නැහැ. දැන් මගේ අම්මා පස්සේ මාව සාසනෙට දුන්නා. හැබැයි මගේ සහෝදරයන්ගේ කවුරුවත් ගන්නේ නැහැ. කවුරුම අම්මයි තාත්තයි. අනේ ඒ ඇත්තට යනවා. නමුත් මේකට මගේ දුකුතුමි කියන යන්නේ දන්න දෙයක්. පළමුවර ශ්‍රී පාද පද්මේ වදින කියන්නේ කවුරුද මේක? තුනුවන්නේ. දෙවෙනිවර කවුරු වෙන්නේ කියන්නේ අම්මයි තාත්තයි. තමන්ට පින් ලැබෙන්නේ කීවෙනිවර වෙනද? තුන්වෙනිවර වෙනද? ඒ කියන්නේ අවබෝධයෙන් ශ්‍රී පාද කර්ම කරන්නේ අන්තරේ. නමන තුසන් කියන්නේ ඒකතරයක් කරන ගියුවේ සමහරක් වෙනවට කතා දෙලා ආදී පිළිස්සකට මේ මාත්‍යත් එක්ක ගියාම ලංකාව වටේ මොකක්ද ඒ වුණා තාමත් හරි ගියේ. යෙදෙදි ගියේ පිටවත් දෙන්නට බැරි වුණා. බන්දෙත් එක්කම අපි අපේ ගමන හදාගන්න මේක කාටවත් කවුරුවත් මත ඉඳන අවනාද කර ඉඳලා ගොඩ යන්න පුළුවන් එකක් නෙමෙයි මගේ මොකේතර මොලේදී මගේ හිත හදාගන්න. දැන් ගොඩක් හදලා තියෙනවා නේද? ඒකට අවුවම කියන්නේ අපේ අපච්චි තාත්තෝ හැදුවා ධර්මෝන පොමේ වීඩියෝ හැදුවා බුදුන් මේ විවාදේ කාම ඔන්න නියමක් කියනවා. ඒ මන්නේ දෙවියන් ඉදලා පහද දෙවියන් මේ ෂෝක්. ඊළඟට හැදුවේ කියලා තමයි අපේ මේ ප්‍රතිවිරුද්ධ හදලා ගහකොළ හදලා සතාසින් පාම හදලා ඒ වුණාට තාම හිතාගෙන අන්දේනවා වෙනදේනවා කියනවා මේ මම කොච්චර නම් අපකට සම්බලා යප්පම් මෙදිකලා පොල්ලතුලේ තුකඩලා සෝමේ කොහොමදලා කළා මදුවන්නේ මම ඔය සුල්ලු මාර්කේ දැන් කොහෙද අන්නන්දේ දිකේ කියක් කරනවා ඒකත් මම තාම ඉන්නේ කනවා මුංගෙන් කන්නේ එන්නකට නියුවේ සක්‍රමාලා වස්මාලට ගපපැත්තේ හිත හදාගත්ත නිසා අපිට දෙයක් නෑ මම දෙතාවටම මගේ දරුවෝ සතුටින් ඉන්නවා මම දුකක් නෑ කොරමර කන්නේ කොතනකවත් විපත්තිය ගැන අහන්නේ පුළුවන් වෙනාවට ඒක ගන්න යනවා අනේ ගොළු සායකව කවුරුවත් කියන්නේ මොකද ඔච්චර මගේ දරුවෝ සලකන්නේ අතපහන් දෙන්නේ නැහැ අපේ අපනාලේ බවදී දරුවෝ කලකම එන්නත් කියන්නේ අනේ ඔය කොයි ළමයි ඉතියත් රට පුතාලා ඔය පොළොව පුතාලා ඉතියට වැඩක් නැහැ එන්දිනෝ මම මේ පොල්ලක් කියලා කන්නේ මම මේ දැනුම් පාන්භාගයක් දෙන්නවා ඉතින් කොල්ලේ උසන්දි කොරියා තියලා ඒක නෑ දුන්නට යන්නේ කප්පියනවා අපේ අම්මලා සමාජයේ පුතාණෙනි සංජිතික දෙන්නේ මාසෙට 20 දෙන්නේ ඒ ජීවිතේ කියන්නේ ඒකෙත් හදගන්නවා කියලා කියන්නේ අදින්නෙම වෙනකොට අර කරන ධර්මات නෑ අන්නේ එහෙම හිතන පොඩි පියන මේ නුඹනේ මගේ මාපේ ඒක අපි ඒක මෝඩ ලක්ෂණයක් තුන්දක් වෙලා බලන්න මේ
කියන ප්‍රශ්නයක් හදාගෙන ඉන්නේ මොඩකමක්ද? බුදුහාමුදුරුවෝ කියනවා තමන්ගේ පුතාට සීල කටයුතු කරලා සමහරකට අම්මවත් ඒකෙන්ද හොදන ඇඳුම් නැත්නම් හඳුන් හොදලා නැහැ. අම්මවත් ඒ දරුවෝ එහෙම හොදන්න හොදන්නේ සීල සත්කාර කරමින් කරනවා. ඒ අපේ අම්මලා ඒ දරුවට ආදරේ නැහැ. ඒ දෙවිට ආදරේ. කොච්චර හරි තමන්ගේ දෝනියෙන් දාගේ පැත්තට අදිනවා. දැන් එක දෙවියෙක් කියනවා මටත් ළමයා ලැබෙන්නේ ඉන්නවා. එයාගේ දෝනියෙන් දාට ළමයා ලැබෙන්නේ ඉන්නවා. ඒක සමයනේ. ගෙදර හොඳට විවුවා ඔත්තට කණු පොත් ලහු වෙන්නේ ආත්මහාදමද පොසම්බෝලයක් බැලුමානුවකයක් හදලා සුවදී බැලුවා රතු කෙකුළු බතුත් එක්ක ඔන්න කෙහෙල් කොලයකම ඔතාගෙන අරන් ගියා. අපි යනවා කියලා කොස්කේ පම්බරේ එමන්යා ඕවාන පැත්තේ නැත්නම් ඉතිරිගම ඔන්න දෝනියෙන් දැකගෙන ආන්දරනේ මම බැලුවා හත්ති බලවත් මට ඉතුරු කරලා ඇති. මේ ධම්ම ඉතර නබුරු වෙන්නේ කියන්නේ මටත් ඒ දුරුක තියෙනවානේ කියලා. නිල්ලෙන් දැන් මේ මිනිස්සයා හත්ති ටිකක් හොදලා ඉන්නේ. හත්ති හොදලා ඉන්නේ. කොහොමද කටුකොටාන්නේ කියලා. කටුකොටා කරේ අද ඉහිඳ වෙනවා. අන්නේ උඹේ තමන්ගේ පැත්ත දාන්න පන්සලේ වාඩි වෙලා සිල් ගත්තට බණයි වල. ඉතින් ආන්දුරේ කෙනෙකුට ඉස්සරහට බණින්න ඉන්නවා කියලා. එහෙම කරාට අර හිත හදාගෙන නැහැ. මොකද ඒ නපුරු කම්පින අම්මා අන්නේ එතන තමයි ස්පර්ශ කරන්නේ. මම කොතනින්ද මේ ගුණය යන කරගන්නේ? මොකද නැත්තම් ඔබේ හිත පිළිකාවක් බවට පත් වෙනවා. කණු ලපයක් බවට පත් වෙනවා. ඔබම බිඳවෙනවා. දැන් හිතේ තියෙන නරකකම් අයින් කරන්න ඕනේ. ඒ සමාතන්තරුවේ ඒ දරුවා දැක්ක තීරණේ යන්නේ. අපි ඒකට හරස් වෙන්න ඕනේ නැහැ. මම නම් කිසි දෙයක් ඔය දෙන්නේ නැහැ. දැන් මොකද මේ ඉස්කෝලේ යන්නේ මේ අපේ ආත්තම්ම දාපු මේ පවුම. යන්නේ දන්නවා ඒ ආච්චික තමයි යාගේ තාච්චි කියලා. මේ ළමයි ඉස්කෝලේ ගෙදරින් බලන්නකො. මේ ලස්සන මාළියා දාන්න කියලා. මනිත් ආච්චිලා දැන් අම්මා එන්නාට ආච්චි අම්මුවට ආදරේ නෑ. එයා කියන්නේ නැතුව ගියා කියලා. එයා අම්මගේ අවසරය අරන් කියන්නේ. එතනත් මුරුකුරු මිලිටරියන්ට කියනවා. අම්මගේ ධර්මයේ නාමයෙන්වත් අපිට බැරිද අපේ අම්මලා මේ එකතු වෙන්නේ. සමහරවිට අපි කියන්නේ ඒව කොහෙද නේද? ගමේ නම කියලා එහෙම නේ කියන්නේ. මේ මහා කෙල්ලියේ අක්කා. සෝකම් දිනවල දෙන්නේ කටකොට හැරෙනවා ඒවා කියන්නේ ඒ ජීවිතයට නැසෙන්නේ. ඒ තමයි සැකකමක් වෙන්නේ. එහෙම සැදනේ. දැන් ආනන්දක සැර. අපි බුදුහාමුදුරුවෝ ආනන්දක හම්බෙන්නේ නෑ. මගේ අම්මා කිසිම බෑණික් නෑ ආනන්දක වගේ. බලන්න. ලේලියෙක් නෑ ඔය චින්තා මානවිකාවගේ. එතකොට බුදුහාමුදුරුවෝ වගේ නම් මගේ අම්මා තාත්තා ඇයි අපිට බැරි අර නපුරුයි කියලා හිතන අය ළඟට උන යන්න පුළුවන් නේද?
අපේ අම්මලා කියොත් ඒගොල්ලෝ ලොකු වෙනසක් වෙනවා. පුංචි කාලේ බැටළුත් අපි කියන නැගිටිනවා. රිදුනොත් ඒ දෙයට රිදවල මගේ දරුවට රිදෙන්නේ මේ පුටුවලේද කියලා ගහනවා. දැන් දරුවෙකුට වැරදුනා මොකද වෙන්නේ? උනාත් දෙච්චකම අවුරුදු 14 15 16 වෙච්චකම මරන් කන්ද හදනවා. දරුවන්ගේ වචන වලින් කියනවා. මරන් කන්ද. එක්ක ගෙදරින් පිටුවහල් කරනවා. අරයන්තු වල ලොකු අම්මලයි දිහාදී අපේ ලොකු අක්කලයි දිහාදී ලොකු අක්කා ප්‍රින්සිපල් නෝනකේ කඩලියු බව මකලා හරි ලොකු අක්කලේ පොල්ලේ දුද්දාන ලොකු අක්කේ නම් වෙනවා කියලා බලහන්කෝ යෙදෙලා ආවුනා බස් ස්ටෑන්ඩ් එකේ බස් එක පිළිපත් වෙලා ඒක ඔන්න මොකක් හරි දාලා දරුවා අවුරුදු 15කටම කරලා තියෙන ඔය වැරද්ද මෙතනයි. හරියට ඇදගෙන ඇවිල්ලා කාගෙන් කියලාමක් හරිලා. අපි ඇයට දැකලා හරි මෙන්න හුරනවා පහර දෙනවා දරුවෙක් කියනවා බුද්ධි දෙනවා අනිත් පැත්තේ නීපතුනේ හුරනවා කියලා. ළඟ මඟුරු දෙක ගිහිල්ලා වැඩිලා තියෙන්නේ. දාන දුකේ මේ කෑලියන්ට හුරනවා. අම්මා එනක ගෙදරින් පිටුනා කියලා දරුවා. එතකොට තමන්ගේ සහෝදරියක් ළඟටවත් මේ පැටන් ගන්න එපා. ඔය එක්කෙනෙක් කොයි පොතක් තරම් දෙන්න නැහැ. ඒක ටියුෂන් එකකට මාසිකව එක රුපියල් 10000ක් කියලා කෙල්ලට උගන්වපන් කියලා. සමහරවිට අපි ගෙවල් කරනවාම අපිම පොඩ්ඩලයි තමයි නිකන් අපි කිව්වොත් බබාලා පන්ති ගියා. ඒකටත් තමයි. හැබැයි හොඳටදී මේ අයියම පන්තියනේ තමන්ගේ පවුලේ සහෝදරයෙක්ගේ දරුවෝ ටික ආවම අපේ දරුවෝ දාලා මොන පන්තිද නටපන්නා කියලා මේක මේ දරුවන්ම ටිකක් සෙල්ලම් වල ඒ සතුටින් ඉන්න දෙන්න. සහෝදරකම අඳුරගන්න දෙන්න බෑ. මේක එහෙම නෑ. අර දරුවෝ ඉන්නේ බලවන්නේ පාඩම් කරපන්. එක්ෂය. නේ? ඊට වඩා ජීවන පාඩමක් තියෙනවා සහෝදරත්වයේ. සමානක් උත්තර ඒකටත් කැමති නෑ නෑ මර්සෙනාලා කියලා නෑ. දැන් එහෙමත් කැමති නෑ. නිකන් ඉන්නේ යන්නේ කියලා. මේ දරුවන්ගේ විතරක් නෑ. අම්මලාගේ තියෙන කුණු පිටේ අතින් ගන්නවා. මෙන්නේ දුලන් පාරේ. නෝදන්නේ කැම්පස් එකේ දරුවෝ බෙදෝ වයින්ඩ් කැම්පස් එකේ ඒ දරුවෝ මේ අම්මට හම්බ වෙච්ච ගමන්ම දෝනියෙන් දෙවියෙ හිටියු කීපදේ යන්නේ මේ අපේ කෙනාට කවුරුත් නෑ ඒක තමයි යන්නේ ඉතලා මේ ගැණු ළමයා ඉන්නවද කියලා පොල්ලේ ඒ දරුවට එහෙම මානමාලකමක් නෑ ඒ ළමයන්නේ දැච්චොප් වෙන්න කොහොම හරි මේ දැන් විශේෂයකට මේ එකක් දාගෙන මේ ඉසිපාස් දාගෙන ප්‍රස්වාස එකක් ගහගන්න රූප එකේ ලීඩරලා සම්පූර්ණයෙන් මේ දරුවා මේ පැතික කරනවා ඒ ළමයි දැන් කාමරෙට ඇවිල්ලා සෙනසුරාදා හරි නැත්නම් හැවසට ගෙදර ඇවිල්ලා දරුවා වැඩ කරනකොට කොච්චර හරි තිර දෙන්න අතු කරනවා මෙහෙම කරනවා බලනවා යන කායිකේ කුටු කුටු දාන්නේ එහෙම කියන්නේ තවත් ළමයි කැම්පස් යනවා ඔය විතරක් නෙවෙයි එළියට දැක්කා ටිකක් අතුගාලවත් දාපල්ලා අර දරුවා මේ එක විශේෂයකට පැවරුම් දීලා තියෙන බර සංඛ්‍යාව ඒ දරුවා ඒ ටිකට එකක් පන්නලා දැනෙන්නවා කුටු කුටු කරලා දවසට 100 වතාවක් ඉදිරියට වෙන්න නැත්නම් දරුවෙක් කියනවා බැරි තරම් ඒක දැම්මම උඩට බලා ගන්නවා උතුමෝනවා ඒ නිසා අපි ඉන්නේ මගේ අම්මා අපේ ජීවිතයක් කරමින් මේ මනස ටිකක් පීඩනයටපත් වෙන්නේ නැතුව මොනවද යන්න ක්‍රම වෙනවා ඉතින් අපිට ඔය වයස දැන් ඔහේ නම් කැම්පස් මගේ නම් ඒ කාලේ ඔහේ මගේ යද්දී ඉතින් දැන් අම්මලා 21කට විතර වෙනකොට දරුවා අතට තමයි නේද? එල්ල 24 කැම්පස් යනවා.
ඒකට ඒ වගේ කීමක් තියෙනවා. ඊළඟ එක දන්නවා හිතන්න පුරුදු කරනවා මිත්‍රයෙක් වෙනවා. ඒකට ආයේ අමුතු දෙයක් නැහැ. මොනවාරි කවුරුහරි අහපු ගමන් ඇවිල්ලා කියනවා අම්මේ අද මං දෙවිල්ලක් පත්තු වුණා කියලා නේද? කියලා ඒ වගේ මේ දරුවෝ තේරුම් ගැනීම ආච්චිලා සීයලා අම්මලා තාත්තලා කරන්නේ. කිරියම්මලා දෙවියන්ට මේක පරම්පරා පරතරයක් කියලා එපා. අතම්මලා ගෙදර කන කිරිච්ච නැති චරිතයක් වෙන්න ඕන. අතම්ම කියන්නේ ප්‍රිය චරිතයක්. Taman අනිත්‍යයට ඕන වෙන චරිතයක් වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන එපා වෙන චරිතයක්. ලේලිපත් එපා නේද, ලෝනියන්පත් එපා නේද, බෑනපත් එපා නේද, පුතාපත් එපා නේද, මොළුමින් පිළියන්ට මොකටද එපා නේද? මම රෝයල් කොලිජියේදී අහුව පොඩි දරුවන්ගේ පාඩමිකේ ඔයාලට ගෙදර පෙන්නන්න බැරි කවුරුත් ඉන්නවා. ඒක ඔක්කොම අද ඉස්සර කිව්වා චීකියලා. මොකද ඔබේ අම්මා එනකොට දරුවෝ ගන්න හොඳ එක්කෙන ආච්චම්මා කිරියම්මා. එළියන්නේ නැහැ සාදුලන් කියයි. මම වල සාදුලන් කියයි කියලා. සාදු බෝලේ හොයන්නේ නේද බැට් එක හංගලා. බැට් එක හොයන්නේ නේද බෝලේ හංගලා. දෙකම හොයන්නේ නේද විකට් කූරුනේ නැහැ. යාළුවෝ ගේට්වේ මෙහා පැත්තේ ඉඳලා කන්නාරක ඇවිල්ලා මට පේනවා. එන්නට කියන්නේ ඇස්කේ නැහැ කියලා. අම්මෙන්නේ නේද කෝල් එකක් ආපුවම අරක නේද කෝල් එක ඉඳන් මම එන්නේ කණ්ඩායම් කරලා බලන්න. කොහොමයි පටන් ගන්නේ? දෙකේ බබාලේ නෑ. අත්තම්ම කියන ඒ ඔක්කොම මතලා පැණි ගහනාර පොඩි උන්වන්දනවා. ආච්චි කරන්නේ. තාම පුංචි උන්වන්දනවා. දැන් තමයි අපිට වෙන්නේ. ඒ කියන්නේ දරුවන්ට ඕන විදිහට නටන්න දෙනවා කියන එක නෙවෙයි. කරවන්නේ මාත් එක සෙල්ලම් කරන්න යා. මම බලන් ඉන්න අම්මයි ඉස්සරට අපි දෙන්න නෙමු. කොහොමද මොනුකුරු ඉතිරියක් තියෙනවා. මේ බලන්න 100කට කවුරුත් බලනවා. කිසිම ලේනි කෙනෙක් බැලන්නේ මම දවල්නේ. මාසෙ කියන්නේ නැහැ. ඒක දරුවෙක් 100ට බලන්නේ. මොකද 100ක් කොයින් හරි ඉඳලා රුපියල් 100ක් ගන්නට වෙනවා නෝනේ. මොනවද දෙක මොන සතුටින් ඉන්නවා ඉන්නත් සෙල්ලම් කරනවා අත්තමල 100ත් එක සෙල්ලම් කරනවා දැක්කම ඊට වෙලිදුවට අන්න නාකිලිතේ අන්නේ ඔය පටන් ගත්තා ඉතින් මොකද බලනවා ඒක දැන් පාන අත්තමල නම් මම පුදුම කට්ටිය මේ ඉන්නේ දැන් පාන අත්තම අපේ හිත නපුරුවෙන්දේ පාගොඩක් මේ කාන්තාව වයසට යනකොට නිකන් නපුරු පාඩක්. ඒක මම මගේ අම්මගෙන් ගනම ලැබුවා. අම්මගේ කියනවා ළඟට වෙලා. ඉස්සර අපේ ගෙදරට පොඩි කාලේ ඇවිල්ලා අම්මා හරි ආසයි. සීයනවා, කියනවා, මාමලේනවා, නැන්දලේනවා, ලොකු අම්මේනවා, මුචි අම්මේනවා එන්නකොට උයනවා කියන්නේ පොදුත්තම්බනවා දෙදුත්තම්බනවා බතුකාසේ දෙදුතුමත් වෙනවා වැන්දන පාකයක් කරනවා තාත්තට නිදහසක් නැහැ කඩේ දුවනවා මාළු වෙනවා කිරිමුටියක් කරගෙනමකෝ ඒ ඇත්තේ කියන ලොකු අයියලත් එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා එනවාකෝ ඒ කියන්නේ පොල් මදින දැන කියලා ඒක කියන ලොකු අයිය පොල් වගේ එකක් ගන්නවා තාත්තා විමනට කියන එකට එකන්නේ දෙන්නේ කියලා. මේ මැස්සොත් එක්කම පොල්පත් කම්පියුටර්. මේ වගේ අපේ නම දැක්කා. දැන් එක ඊට වඩා වෙනස්වා. ඉතින් වයසට යනකොට මොකක්ද කවුරු හරි ආවම නිකන් තත්පුරුම ලෝකෙ. ඕනේ ගෙනියන්නේ. නේ ආන්දරු හම්බෙන්නේ ඉන්නේ බලන්න. දෙකෙන් කවුරුත් නැහැ. දැන් නම් එන ජොබ් එක හොයාගෙන ඉන්නේ. එයාට මොකටද ඒවා? මේ කවුරුත් මම ඉන්නේ දැන් ඉන්න දරුවෝ තීයේ සමගින් එකට සතුටුයි. සතුටුයි. උන්ට අනුම තමයි මේ සහෝදර
දරුවන්ගේ සහෝදරකම් නැති කරන්න කියලා කිව්වොත් මම යන්නේ අපි කොහොමද පිළිගන්නේ? මේ පොඩි දරුවන්ගේ පණ අතරේ තරහක් ඇති කරනවා. ඔබ හිතන්නේ සමහරවිට ඔබ කියන්නේ මම වගේ ඉන්නේ බාහිර කෙල්ල තමයි. අම්මෝ ලොකු කීයර පොඩ්ඩයි. ඔබ පටලයි. මම නියම පිළිසයි. ඉතින් කාකේ මේ පාදේ උගන්න උන්දේම ඉඳලා ඉන්නවා. ඒකේ බාහිර කෙල්ල. සමහරවිට යනවා මේ ඔය ඉලා මේ ඉඳලා. එච්චරට ගන්න ඉන්නවද නැද්ද කියලා. කවදා හරි මට ඔය කෙල්ල විතරයි. දැන් එහෙම කිව්වම මම හිතෙන්න වයින් කරනවද දරුවෝ? ඔය ඉන්නේ අම්මගේ නන්දවලේ රෝණියෙන්ද? මත්තුනි. ඔය ඉන්නේ මත්තුනි. නැත්te කියනවා. එහෙම කියලා ඔක්කොම බයිට කරා. ඉතාලම කරා. එතන තෙන්දන් රට ගිහින්නවා කියලා දැන් මේ ගිහිල්ලා කොරියාවේ ඇතිවෝ දුබායි වල ඉන්නවනේ රුපියල් 20000 දානවා නම් මාසෙට අම්මෝ ඒ දෝනියෙන්ද දෙහා වෙන කවුරුත් නැහැ. ස්වාමි පුරුෂයාගේ නම කරුණාදාසන පුදුමන්නේ මට කරුණාදාස දුයි පුරුකු මට මොකද ලොකු කෙල්ල අනිත් කෙල්ලෝ තෑගිලි එහෙම තෑගිලිද එහෙනම් අපි එතකොට ඇයි ඔයාලට කියන්නේ ඉතින් අරකට කියලා ඔක්කොම මම එයාට උන්ට අපදින් තමයි වෙන්නේ අම්මේ වල ඉඳ තියන්න එපා දැන් අර දරුවෝ යාන් විලා ඉන්න කොල්ලෝගෙන තීරණ ගන්න යත්තා රට අම්බලෙන් කවන්න පුළුවන් වෙන්නේ රාජා පුතු දෙකලා පවුනා ආහාර බෙදලා කියන්නේ නිහිත වෙලා ඉන්නු ගෙදර ඉන්න දරුවන්ගේ නිදන්න තියෙන්නේ ඔය ගිහිල්ලා බැලලා ඉන්නේ හැන්දෑනකොට කෝක කරා අම්මේ කෝකේ හරි ආදරේ වගේ ඒ පටන් ගන්නවා පවුල සම්මේල කරන්නේ ඕක ඉඳියගේ පක්කියිද මොදෙන්ම ගෙලෙන් පහුවෙලා බලන්න කිව්ව මම ඉන්නේ මොන්න නන්නවලේ වට්ටි අම්මා එනවා අනින්නේ ඉන්න ඔයාලගේ පවුල කාරන්ට දරුවන්ට ඉන්නේ අම්මට අම්මෙක් වෙන්න අම්මා වෙන්න ලොකු දුවේ අම්මා එයාගේ හිතනවා දැන් ඔරවනවා මගේ අම්මා අපි නොදැන මේ දරුවෝ අක්කන් වාඩි කරනවා අයියට වාඩි සමාන පිටාන සැබෑම මම දන්නවා ජීවිතෙන් ගියපු අය මේ නිකන් නෙවෙයි මම හැම එකකටම මට අවශ්‍ය නිදර්ශන 100ක් කියන්න පුළුවන් සමහර දරුවෝ හරි වේදනාවෙන් ජීවිතේ සමගත්තා අම්මලා ඊට වඩා වෙනස් වුණා නම් අනිවාර්යයෙන් මේ දරුවා අද ජීවිත උනද මම හිතනවා අම්මා දොර ඇරියා නම් අහිංසක කුමාරයා අඟුලිමාල කෙනෙක් වෙන්නේ නැහැ කියලා. අර ගුරුවරයා ප්‍රතික්ෂේප කරන්නේ නේද? ගුරුවරයා මේ ප්‍රශ්න ඇති කරද්දී යාළුවෝ ඒ ප්‍රශ්න ඇති කරද්දී ගෙදරට ආවම දොර වැහුවා. ඒ දරුවා කොහෙන් යන්නද අම්මත් පාර යන්නේ නැද්ද? ඒ නිසා මම අතරම අම්මා අපි අම්මාගේ ගුණ කියන්නේ නේද? ඔය මේ ඊයේදී කියන්නේ ඔබට නොදැනෙන්නේ ඔබ හොඳයි කියලා හිතන සමහර දේවල් තියෙනවා නරකට හේතු වෙන. දරුවෝ අනිත් දුක් වෙනවා. වහාය අධිකාරිය අධ්‍යක්ෂකව පදවියක් දරන නෝනෙකදී මේකදී ආනවා මගේ හාමුදුරුවනේ අපේ අම්මට මං සලකන්නද කියලා. මම වෙදෙන්නේ මේ මහ පොළොවන හුරුන කතාව. මගෙන් අහනවා අම්මට සලකන්න. නෑ මම හාමුදුරුවනේ හේතුවක් තියෙනවා අපි දෙවිවර ප්‍රදේශයේ දකුණු පළාතේ අපේ පවුලේ 9 දෙනෙක් විතර මම හැදුනේ ආත්මම්මගේ ළඟ. වැඩි දුරක් නෑ කිලෝමීටර් 1.5 දුර. අවුරුද්ද දවසේ අලුත් අවුරුද්දක මම මාච්චි අරන් දීපු දැඳුම් දැඳගෙන අයියන මල්ලින නංගිලා අක්කලක සෙල්ලම් කරන මම ගෙදර සුවගෙන ආවා. ඉතින් පාන්දර මාව අම්මා තමයි දොර ඇරේ.
හරි එක්කෙනානේ අවුරුද්ද දවසේ ගෙදර ඇවිල්ලා පළමුවෙන් ඇවිල්ලා දෙන්නේ කියලා ඉතරලා ගත්තා. ස්වාමීන් වහන්සේ දුවගෙන ගිහින් අම්මගෙන් ඇහුවා මට ඒක අවුරුදු 10ක් 11ක් අතරේ මං අරන් හදාගත්ත ළමයෙක්ද කියලා. අත්තම කිව්වනේ ඔය බඩින් නේද එතනනේ. ඒ බඩින් හිටියේ උඹ දරුවෙක් පුතේ මෙන්න එපා. හැබැයි මං දැනට ආවා. ඒගොල්ලෝ දැන් ඉන්න දැනක්වත් නැහැ. දැන් කියනවා මට වහලා හදලා පුළුවන් නම් සීට් ටිකක් සෙල්ලි කරලා දෙන්න කියලා. ආන්දනේ මං කරන්නේ. මම මෙතනියට කිව්වේ ඔබට ඊළඟ ආත්මයේ ඔය අම්මා ඔය විදිහටම ලබන්න ඕන නම් ඔබ නොකර ඉන්න. නොකර ඉන්න. ආත්මය සසරටම එපාන නොලෙන්නටම වහාම පැනනවක කරන්න. ඒක කරන්න ඔයාට ඔය වේදනාව ලැබෙන්න තිබිච්ච හේතු ටික නැති කරගන්න. යම්මනා සතුටින් කියන්නේ ඒගොල්ලොන්ට අවශ්‍ය ශක්තිය දෙන්න. හැම තැනකම එහෙමයි වෙන්නේ. මගේ දුරුදා. මගේ අපේ අතර අම්මට මම කියන්නේ ගොඩක් තම පින් කරන්න සමහර කෙනාට කොච්චර පිළිකර ගිහිල්ලා දානවා. අම්මා කැමති තැනකට පූජා කරන්න කැමති විදිහකට දෙන්න ප්‍රාර්ථනා කරන්න. කාගේ පිටසතුරු කරන්න කියලා හේතු වෙයි. ඒ ඇත්තෝ සසරේ අපිත් එක්ක එකට නිවන් දකින්න ඕනේ. එහෙම නැති වුණොත් කිට්ටු වෙන්නවත් බැහැ. දවසකට අපි කරගන්න පින් ටිකත් එක්කම යනවා. හිතන්න. ඒ නිසා මගේ දුව පුතා චුටි දුවේ පුතේ අපි බොහොම ආදරණීයව අපේ අම්මා අප්පච්චිලා මොකද අපිට මේ ලැබෙන්නේ අම්මා තාත්තා තමයි මේ ආත්මේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. දෝපතන් අයි ඔයාලා කිව්වොත් එහෙම නෑ අපි ඉපදෙන්නවා නම් වෙන තැනක අපරාධ ඉපදෙන්න තිබ්බේ ජීවිතේ වෙන්නේ. ඉපදෙන්න තැනම තමයි මේ ලැබෙලා ඉපදිලා තියෙන්නේ. මේ අම්මයි අප්පච්චි අපි හොයාගත්තේ. අම්මයි අප්පච්චි අපි හොයාගත්තේ නෑ. අපි අපේ අම්මා තාත්තා හොයාගත්තා. ඒ නිසා මේ අම්මා තාත්තා අපේ කුසල බලය අපේ පුණ්‍ය බලය. ඒ නිසා පින්වත් අම්මා තාත්තේට හැම විටකම කිසිදු අනුපාඩුවක් නොබලා අපි සත්කාර කරන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ පංචානන්තරිය අකුසල කර්ම වලට අම්මයි තාත්තයි කෙලෙස් රහිත අම්මයි තාත්තයි ඇතුල් කරේ. ප්‍රබල ඔරවණවන් බලන්න බෑ අපිට. ඒගොල්ලෝගේ වැඩ අපිට ගන්න. ඒක කතා කරන්න එපා මගේ පුතේ ඉන්නවද අපි තාලා ගියාද නැද්ද ඒක නෙමෙයි. ඒක අපිට අදාළනේ. ඒගොල්ලෝ රටේ ගියාද වුන්ද හැදුවේ මේ දරුවා ඉන්න එපා. මම විකාද දැන් ළඟදී තරුණ දරුවෙක්. අයියා කියන ආන්දරේ මම මේ ළඟදී දැනගත්තේ ඊයේදීද මම නම් අපේ අම්මයි තාත්තටයි ආයි අම්මයි තාත්තයි කියන්නේ. මම ඇයි පුතා නෑ මට අපල දිනවයි කියලා මේ මාව මේ විකුණලා අපේ ලොකු අම්මගේ රුපියල් 5ක් කරා මෙන්න දෙන්න ආපහාරයි. මොකක් හරි මේකත් සාස්ත්‍රයකට කියලා මේ ළමයට අපේ මේ ළමයා උගන්වන්නට ගැලපෙන්නේ ඕගොල්ලෝගේ ළඟ හිටියොත් මැරෙන්නත් පුළුවන් වෙන කෙනෙකුට විකුණන්න. ඒ මනුස්සයෙක් විකුණන්න පුළුවන් එයාගේ මාකට විකුණලා රුපියල් 5ක් අරගෙන. අර ඒකේ මොනවද වීදක් කර කන්ද කියලා ඒ නෝදා පිළිදෙන්න කරනවා. ඒකෙම ඒකෙන්නේ දරුවා දැනගෙන ඉන්නවා මේ අපේ අම්මා මාව විකුණලා අපහාර. මම ඕගේ මොකද තාත්තට අම්මයි තාත්තගේ ඉන්න තරහින් ලොකු බෙදර ප්‍රශ්නයක්. එතන හිංසක දෙයක් වටාන්නේ එහෙම ජීවිතයේ වශයෙන් ඒ වගේ දේවල් කියනවා ඒව හරිද වැරදිද කතාවට වඩා අම්මා අප්පච්චි අසරණයි ඔයාලට ආදරේ. දැන් එතන මම හිතුවම ඊට වැඩිම දරුවෝ දෙන්නෙක්ම මැරෙනවා. දරුවෝ දෙන්නෙක්ම මිය ගිහිල්ලා ඉතිරිච්ච දරුවෝ දෙන්නෙක්ම ජීවත් කරවගන්න බැරි වෙලා. මේක කරාට පස්සේ මේ දරුවා ජීවත් වුණා. අර ලොකු අම්මා හරි කවුරු හරි මේක කිව්වේ ඒකෙත්. එනවා කියන්නේ නේද? දැන් මේ තමයි කයිද කතාවල් කියන්නේ. එහෙම දෙන්නේ එක පවුල් කියන මම දන්නා මගේම පවුල් පසුබිමක එක අවස්ථාවක ආපු ආච්චි කෙනෙක්
අපේ නැන්ද කෙනෙක්ගෙන් අහනවා බම්සෝ ලියන ආගත්ත කොල්ල ඉන්නේ මොන්නේ අපි අල්ලේ මම එදා තමයි දන්නේ යා අපි කියලා ආච්චි බෝනානේ ආච්චි කියලා කට කැලිච්චක මොකද කොම්බ උදාගන්න එකයි දීපාද පත්මේ අර පල්ලේ හරි ඉන්නේ කියලා ඉතලා නන්නනේ කට අනින්නවා දෙලෙතන කරන තමයි නේද බුදුහාමුදුරන්ගේ කරුණාව ඒගොල්ලන්ට ලබා දෙන්න බෑ අපේ අම්මලා පොඩ්ඩක් බලන්න ඒක ඇත්තට පොඩ්ඩක් දකින්නනේ බුදුහාමුදුරන්ගේ නාමයෙන් කටවල් හදාගන්න ඒක බැරිද වඳින්නේ දීපාදවත් නලලයි කටයි ඔක්කොම වදින්න දහමු ඔය දීපාදවත්නේ න්යාහරි කල්වලක් තියෙනවා ඇයි කට තියන්නේ කියවන්නු තුම හැකර තමයි මම කියන්නේ හබල පිට දාලා යන්න ඕනේ කියලා කට කියන්නේ වෙන හපහපාන්නේ දැන් කිරියම් වල දීනේ ගියම එහෙම නැහැ ඔය දැන් සමහරක් අපි දරුවන්ගේ ජීවිතවල මම කියන්නේ කොටහන් මංගලයක් දැක්කත් නැහැ මේ දෝනියකි කොටහන් මංගලයක් ගන්න එපා මොකද ඒවට ඉතින් උපාසකම් කරන්නේ ඔය කාපුන්දරමයි කවුන්තාලා ඔකිස්තාලා ඉතින් ඔය දර්ශක අධි සුද්ධ කරුවර කැයි යද ගමන් කවුද දන්නේ දවස් දෙකක්ම මගුල් කෑට අම්මා වගේ නැත් පොල්පේ තාවිතර වරන්දේ කියලා හිතල නැතුව ඇති ඒ දවස් දෙකක්ම මගුල් තාත්තේ දුවන්නේ හරියටම දෙදලා තියෙන්නේ මොනටවත් කතා එන්නේ නාම දන් වෙලා නැත්තනේ ඒකට තමයි දුවන්නේ මේ පැටව පෙන්නනවා අම්මම වතුර ගාලා යනවා ගෙදර දෙතුන් දෙනා එකට වෙලා දරුවට කන කරක් හදලා දීලා කන්නලින් ගද්දීලා එක දවසේ මොයි ටික ඉවර කරන්ද ආපහු බෙරගන්න ඉන්නලා දැන් බලන්න අම්මලා මොකද ඕනෝමන්නේ මම පෙන්නන්න කියලා සැබෑම නෙවෙයිද අපේ පදහන ඒ දරුවට කීයද මම කියන්නේ හරිනේ අතරන් දරුවන්ට එහෙම කියන්න එපා අපිට කියන්න බෑ කිසිවක් දහේ කටුල් කරන්න ඕනේ ඒ දස්සවල කටු මේ පැටව තාත්තම්මගේ අඩුව ඒක ඒව අඩුත් නෙවෙයි මොන දඩුයි කියන්නේ මම කියන්නේ මම දෙපාරක් කියන්නේ මම කතාවක් නේ අවජාතක කියන වචනය තියෙනවා නම් තියෙන්නේ මවට පියාට වඩා ගුණධර්ම අඩුයි කියන විතරයි. එන්නද තාක්ෂික නැහැ කියන්නේ නෙමෙයි. ඒකනේ අපි කියන්නේ විවාහ සාධිකවල දරුවෙකුගේ උපැන්න සාධිකේ කිසිසේත්ම මගේ පියාගේ කසාදේ දාන්න ඕනේ නැහැ. මොකද? මව්පියන් විවාහ කරන මොකද ඔබ ධර්මයේ උපැන්න දාන්නේ. ඔය විවාහ කියන්නේ කොහෙන්ද? දෙවිව සભ્ય වෙලා තියෙන්නේ අපේ මේ ඉස්ලාම් බිමුවල විවාහ තිබ්බා. ඕවා රෙජිස්ට්‍රේෂන් තිබ්බා යතිතේ. දැන් මේකේ ගේනවා තිබුණා. මම කියන්නේ ප්‍රශ්න තිබුණා. නෑ මේ සුද්ධ වෙන්න ඉඳන් ටික වෙලකට ඔය කතා දෙවිල එකක් ගැට ගැහුවා. ගැට ගහන වෙලෙ දැන් බුදුන් මේ කහරි සભ્યවාදී. කතාවක්. නෙමෙයි දෙන්න කරගෙන ආවා කිරිලැන්නක් උඩ හිටෙව්වා නේද ඔය මෙතේලා ඒකට අස්වැන්නට කොය තියෙන වී මුං කවුපි තියෙන අපේ වෙන දේවල් ටික දැම්මා ඕක මත නග්ගවලා සුබ වේලාවට කකුල් දෙක බිම තිබ්බෙව්වා වැස්සෙව්වා නැගතම් බලලා සුබ වේලාවේ තමයි කෝරුවේ ඉන්නේ සුබ වේලාව ඒකේ වැඩ අසුබකාරී ඉරුණාම තමයි අද පොල්ගෙඩියක් පලලා අපි කකුල් දෙපා බිම දාලා දරුවා ගන්න මගේ දෙන්නාත් ඒ නිසා එය ඇද වෙන දෙයක් නෑ. කවදා පොරුවලට වහල ගන්නෑ. කෙලිලෑල්ල ගන්න දැන් පිටිපෝ. වේදිච්ච උදේවමයි කියන්නේ ඒ උමුත් වේදිලා ගන්න ගවසෙල්ලා. පෑමලයි පිටිපොද. කොස්මල් ලෑල්ලක් මත මාරි සහජ දේවල් ඥාති දිගේ එකතු වෙලා හරි දැන් උඹල දෙන්න අපේ කැමැත්තෙන් හරි කිව්ව ඉච්චරයි. ඒක හරියන්නේ මොනනේ
විවාහකට. අන්තිමේදී තියෙනවා පියාගේ නම තිබිය යුතු තැන ඉවකි තිබෙන්නේ. නේ ගමතන්තර අපි උපදිනවා ඒක වෙදින්න නම් ගන්නෝනේ යෝකේ. මගේ විස්තරයක් තියෙනවා නේද? බොල්ලා වෙනවා කියනවා පන්දිතිය කියනවා ඒක නේද දරුවා. මේක එහෙම නෙමෙයි කොහොම සම්බරයක් එකක්ම ප්‍රශ්නයක් මට දෙන්නට. ඒ නිසා අපි ඊටවඩා ආදරණීය මේක විවාහයක් තියෙනවා විවාහ සාධකයක් තියෙනවා විවාහ සාධකයේ හැඳුනුම්පත් අංක දාලා ඔය හැඳුනුම්පත් අංක ටික මගේ දෙන්නන්නේ පරිගණකයට ඇතුළත් කරලා කොහේ හැම විවාහ රෙජිස්ටර් මැඩල් කෙනෙක් ළඟම ඔබ තියෙනවා නම් මෙතනත් තියෙද්දෝ ඒගොල්ලෝ අර හැඳුනුම්පත් අංක ගන්නකොට මේ උන්දා මේ දීපෙන්නා කතා කරන්නේ නැද්ද කියන කවු වෙනවා දැන් එහෙම මොකක්ද නැහැ ඒක අතමනිනවා ඕකනේ මාතර පැත්තේ අපේ ගම් කලාන්ත ජෝඩුව දෙන්න මහත්තයා ඉන්නෝනේ කොහොමද විදිහට නෝන කතා කරනනේ යාගේ මහත්තයා වෙන කතා දියක් දැක්කනන්ද මුදුනේ වෙන තහු වෙන්න මාතරකට මේ අහුවෙලා උන්දලා ඒක වෙන පස්සේ මම දැක්ක ලංකාදීපේ දාලා තියෙන දෙයියෝ සාක්ෂි කියලා. ඒ දෙයියෝ සාක්ෂි නෑ ඔය කොහොමද? දෙයියෝ සාක්ෂි. මේ අයිනවද? දැන් ඉතින් දරුවෙක් හතරවෙනි ඒ දුනියව වෙන්නේ කොල්ල හතරවෙනියට වෙන්නේ නේද ඒක. ඒ දවස්වල දැක්වෙන්නේ අපේ වයින් දීවිත් අපේ ඉතින් පොලිස් ප්‍රතිතුමා වේද බන්දුසෙත් මම කියන යන්න දැන් කරන්න යන්නේ පළවෙනි ඉරිතේ කියන්න ලැබෙන්නේ නමුත් එක්කසාරිය දැක්කම මාස 3ක් යනකොට දරුවට තේරුණා අර තුන්වෙනි ඉන්න අර කැලණියේ මානෙල්ලත්තේ පන්සලේ කසාරිය අදලෙන්න ඒක ඇයිම කරන්නේ ඇයි මේක අම්මල ගන්නේ තාත්තා මේතර කිව්ව අම්මට අත ගන්න නැහැ කියලා ඒ තාත්තා දෙන්නස්තාවේ කොරෝනා ඒක මම දැනන්නේ කියන්නේ ළමයි ඉන්ටර්නෙට් එකේ නමුත් දැන කරන්න එපා. කවදාවත් මගේ අම්මලා තමන්ගේ දරුවෙක් බැඳලා ඉනාවට පස්සේ ඒ දරුවට විරුද්ධ වෙන්න එපා. ඒ දරුවා මොකක් වුණත් දැන් මගේ දුව, මගේ දේවි මම මේ උඹ හානියක් කරන්න එපා. එහෙම නෙවෙයි වෙන්නේ. ඕව දැනගන්න ඕනේ. කල්පේ හොර ගන්නකොට අපේ කැමැත්තේ මෙච්චරේ බල්ලේ ඌවම තමයි. කියනක කොළුවට ආවදෙනවා. කුමේනිය පැන්න ගල වැඩි දුර නෑ. වයින් බලන්න තමයි දෙන්නේ. කුමේනියගේ සාපය එනවනම් ඉස්සෙල්ලම එන්නේ වයකට. උඹ කරන්නේ කියලා. එනිසා කුමේනියගේ සාපය තාම තියෙනවා. තමත් කුමේනියන් හදන්න එපා වයින්. විජයකට පාවන්නේ. එනිසා මගම්මලා අපි බෝසත් ගුණවලමු. අපි හරි කාරුණිකයෙන් මෛත්‍රී සාගරයෙන් මගේ අත්තරන්නම්. මම දෙන්නේ අපි ඔබ තාමනහපත් නිසා මගේ අම්මා කියන්නේ මේ බණපද ඔබේ ඊළිය සමග කතා කරන්නේ. එයාට කතා කරන්න දරුවෝ. බුදුරජාණන් වහන්සේ ආදවකලා පුරාට කියන අපිට බැරි ඒකට කියලා අහන්න. ඒ නිසා ඔයා යන්න වගේ ළමයි ජය ගන්න ඒගොල්ලෝ බලන් ඉන්නවා. ඉතින් ධර්මම් ගොඩක් ඉන්න තැනක මම මේ අනිත් පැත්ත කියලා දෙන්නේ. අම්මට අප්පට සලකන්න නැන්දමට මාමන්ඩට සලකන්න. කොච්චර වුණත් ලේලි බැන හැන්දෑවට වත්තේ බෝතලයක් අරගෙන කියලා පුරපසුනස්සල කොහොමද දවසට මගිනේ බුදු අම්මලා සිල්වර ගත්තා පන්සලේ මේ සුදු යකට වැටවලුගේ පිටි කන්දියට උඩින් යෙදී දැන් මත් ඉඳ දන්නේ පවාරණය වෙන්නත් ළඟයි. දෙවියන් දැනටලේ එන්න දන්නේ තේවන්ත ගෝතරයක් හදාගෙන වතරේ ටිකක් හදාගෙන සුචිය උන්නේ එක දෙවියනේ ආවොත්තර ඔක්කොම තරහමලා ඉවරයි. ළඟින් නැයිට කතා කරලා කියන්නේ ඇදිලියෝ කෙල්ලවිලා මේ ප්‍රේමී නුවරින් මේ කටුකස්තුරින් මේ අපේ අපේ ලොකු පුතාගේ කියනෝනනේ අපි වගේ නෙමෙයි හරි. කියන්නේ නැන්දම්මල ඒක හොඳට පුරායි උගන්දලා. කියලා හරි දැස්සෙන්ද ඒ වගේ දෙයක් ඇසිඩ් ප්‍රොස්ටේටික් බොන්න ගොඩක් තියෙන ඉමුණුත් තරලා. මෙයා රසකතේ හදනවා. කොච්චර සතුටු වෙයිද?
අනිත් අර බෑලන්ඩියම් පිටපතෙන් තියක්කාරි අරගෙන එනවා නම් අනුන්ගේ කක්කාරි ඉඳගෙන බයි කට්ටක් නැන්දනවා එකවල යන්න මේ බලන් දෙපාය වටපිට බලන තව කවුරු බලන් ඉන්නවද කියලා බයිසිකලෙට නගින්න ඉස්සර වෙලා අහනවා ඔය දෙකරන් යන්න තිබ්බද තීවිල්ලකින් නෙවෙයි බෑ නැවිල්ල තියෙන්නේ බයික් එකකින් තුන්වෙනිට යන්න බැලකොමක් කෙනෙක්ගේ එනිසා මම යනවා හොඳයි ඔය පරිස්සමෙන් එන්න දකුණු පැත්තේ බලන් දෙපාය දිනෙන් දැනගෙන යන්නේ දැන් දිනෙන් කියලා බලන්න අර කොහොමද මේකනේ අපේ අම්මලාට ඕනේ ඇත්තට කරන්න බැරි දෙයක් මේ පුංචි දේවල් වලින් මේ ජීවිතය ගන්න. මගේ අම්මලා තමයි හරි අහිංසකයි. හරි අහිංසකයි. චූටි දේවල් වලින් අපිට දෙව ගන්න පුළුවන් ශක්තිමත් කරන්න පුළුවන්. මගේ දුරුපතාට කොහොමද තේරෙනවා. කවදාම තමන්ට තරහමලා කැලි කරගන්න පාතරේ උඩලගා මගේ අත්තම සීනියා උඹේ අච්චේ මගේ මව්වරේ මගේ නැන්දරම අපේ මව්වරේ කියන ඔබ තමයි විතර වටිනාම සම්පත්තිය ඔබහරි ශක්තිය ඒ නිසා දෙදේ පාලනය කරනවා ලේදිට ඕන වෙන නැන්දරම කෙනෙක් වෙන ලේදි කම්මැලි කමින් ඉන්නවා කෙල්ල අපි හදමුද දෙන්න කියලා වෙලා මේ පලන්තරට ආවේ එක මොනවාරි මන්ද තියෙන නම් ඔය තියෙනවා කියලා අමුතුම නම් තියෙන කැටම් කැවිලට ඒ හදන්න ගන්න පුස්නාම් බුදමන්දන්නේ ආස්මේ ටිකක් හදමු බරින් මං කරිද විස්තර දිවෙන්න කියලා හැටි කියලා දෙන්නම් කියලා වන්බේ හොදට ගන්නවා හොදට මිදිකෙලික දාලා සම්බල අරගෙන නේ දැක්කම මස්ෆෑන්ඩේ හත්පත් පොරොස් වගේ කන්න පුළුවන් කෙල්ලේ ඔබ දන්නවද අනිත් බුවත් තන්කොබනේ ටක්ටක් බෙන්නේ නෑ කියලා ඒ නිසා තල්මාන්වක් හදමු කියලා හොඳට පොච්චි ටිකක් එහෙම දාලා හදලා සාවලන්දුර වලට එනවා කියලා දැනගෙන කේකෝවේ කොතරගෙන පූජා කරන්න ගෙට දෙතාව ආනවනේ දාන්නේ මේ වගේ අනදරේ කොහොමද මේ කිරියද මොනවාද තියෙන ආප්පමද වගේ ඒවා මේ කැමරා කාමරේ වගේ මුක්තියක දාලා නාලා පින්වෙන්නේ නැහැ මම ටක්කරේ ඉන්න දානවා මේ පිටික ඒ වගේ මගේ මෞර්තියේ ඔබේ දේවල් අපේ කම මේ ආදරේ යෝනේ මගේ පන්ති හම්දුරන් වහන්සේ වගේ අපේ කමතේ නාසයේ තියෙන කොටි දැක්කා කියුවත් ඒ කතාවගේ පුදුමාකාර දෙන්නකම මගේ කමක් අපේ කමක් තියෙන අපේ කන්දරාම්බලන් ආශ්‍රයයි කම්බලන් ආශ්‍රයයි ඒ නිසා අපි හරියට අපෙන්දී අපි මේ මාර්ගයේ හරිය ආන්දරේ මගේ මව්පියන්ට මේ දරුවෙන්ට යාදරේ මගේ යාදරේ යකයිලක් අන්දායම කරගත්ත මගේ අම්මලා ගොඩක් නිසා අපේ අපි පාළුවක් කියනවා නම් අපි හදාගන්න කියන අදහසේ විසාකාවන්ලා ගොඩාක් මෙතන මේ ශක්තිමත් බඳුරු මනිකාවන්ලා මෙතන ඉන්නේ අපේ සෝමාවති නේද ඒ විසුම් වංශේ නන්දා දේවීන්ලා ඔය දෙන්නවා අපේ ඥානමහා දේවීන්ලාගේ මගේ අත්තරන් අම්මලා කොච්චර කෙරෙන් කරලා තියෙනවද කොච්චර වටිනා දරු සම්පත් දරුවෝ ඔබ නිකන් නෙවෙයි ඒ නිසා මේ වයින්ද මගේ පිරියම්මලා කියන්නේ මහා උදාර මහා පිරිසක් අපිට තුලමලක අන්දරනේ අපි ඔක්කොම බොහොම ශක්තිමත් ඇත්තෝ ඒ නිසා මේ ගම්බින් කොහොමද අපේ බොහොම සම්ප්‍රදායන් අගය කර වටිනා ගම්බින් ඒ නිසා ඔබ හැමදෙනාටම නිරෝග සම්පත්තිය දීබනේ දීර්ඝ ආයුෂම ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගැඹුරු බණ පදයන්ම මම බොහොම සරලව කියලා දුන්නේ ඒ නිසා පටන් ගත්තේ අවසානයේ වලට දීකතාවන දෝපසාද කරගෙන මේ දෙන්නකම් මගේ අම්මලා පස්සේ ජීවත් වුණා කියලා ලොකු සතුටක් දුරුදුරුත් වේවා පටන් ගත්තොත් අවසානයේ යන්න ඒ කැපකිරීම ඕනෑම දෙයක සිද්ධ කරන්න මගේ අත්තරන් ආන්දරන් වහන්සේලා මේව පොඩියට පටන් ගන්න අද වෙනකොට
ඉතාම දියුණු පවුණු තත්ත්වවලට ගෙනල්ලා දවයින් පනාතේ තාම වටිනා පින්බීමක් බවට මේ ස්ථානපත් කරා පින්වාංශයට යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ නේද කොහොමද කියෝදේ කරන්නේ ඒ දසම යෝධ පරිපූර්ණ ශක්තිය මේ සසුනේ ශාල දේවසක් කරන්නට තෙරුවන් සරණින් දෙවියන් කවරණි ලැබීවා කියන සාධුයි ප්‍රාර්ථනා වහන්සේගේ පරිපූර්ණීය පරිලෝකීය බුදුදේවයන් වහන්සේලාට ඒ වගේම මෞපිය ආදීන්ට නිවනින් සැනසෙල්ල ලැබේවා කියලා සාධුයි ප්‍රාර්ථනා කරමු. පිරිනමන තුමන් දෙනාටම මේ ලස්සන දහම් සත්‍යාව අද උදා කරගෙන සුවිශේෂී දායකත්වයක අපි උදා කගේ කරන්නට ඕනේ. අපි හැම තුමේ දායකත්ව බාර ගන්නට ඕනේ. මාසෙකනේ පින්කම් ටිකක් බාර ගන්නට ඕනේ. සල්ලි කියවන්න එපා. අපිට අපිවත් වෙන පොල්නේ අන්නකොත් පොල්ලම ගන්න පුළුවන්. මේක තමයි මේ පින්කම් වල අවුලලා ඔකේ එකතු කරලා එකතරේ කිසි 100ක් 300ක් විකුණා ගත්තා නම් දෙන්නේ කියා අපිට අමතක කරන්න පුළුවන්. ඒ නිසා මගේ මව්පියනේ අපේ ඉදිරියට අපච්චි සිරිසේනාගේ පිටුම ඒ වගේම විඥාන සිරිමෑණියෝ මන්දෝ මේ උතුම් පින්කම් වල දායකත්ව දරමින් දෙපාර්ශ්වයේම නමින් මේ වර්ගෝගේ ඥාතිට දෙන්නවා. ඒ අයගේ ඥාතිට සින්දක් ඥාතිට අම්මාගේ ඥාතිට ශීලක වගේ ඥාතිට නිවනින් සැනසෙල්ලදීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. බෞද්ධ සාමූහික ප්‍රවේශයන්ට ආශිර්වාද කරනවා. ඒක තමයි අපේ අන්තමරසීයලගේ ලොකුමගේ ඒත් විවිධම ප්‍රාර්ථනා කරන්නේ අපේ ධර්මයන්ගේ ධර්මයේ ජීවිත සූපත් වේවා කියලා ඒකට මෙලොව වශයෙන් දෙන ග්‍රහ දෝෂාදී අතර සතුන්කාදී කරදර නිරෝගාදී පීඩා ස්වභාවව සිතා දුරිය සිත සාමාන්‍යයෙන් දේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියයට වෙන දෙවිද උපන්දිනේ සමරන තරිදු දෙයන් පුදුරවන්ට විශේෂයෙන් ආශිර්වාද කරනවා. තනිකරවට ඒ තමයි කටයුතු සාර්ථක කරගන්න සුදුසු සුබයන්වලින් යකිට උදාවීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උදව් කරන සියලු දෙනාටම මේ කවුරුත් පිළිපෙත් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම අපේ යසෝදේමයන් විදේශගතව සිටින සුදා එදිරිසිංහ පුදුරවන්නට පෞද්ගලික සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ දරුවාගේ සුදාගේ සියලුම ප්‍රාර්ථනා සම්පූර්ණ කරගන්න ඒ විදේශගත රැකියා සාපුලින් කරගන්න අවශ්‍ය දෙවියන්ගේ මෙතිමනේ ලැබීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මගේ මෝපියන් බෙදිය ඇදීට ඔබගේ වයින් රූපී කරන සෑදේවා බොහෝම සෝපත් ධර්මවල මිනිදියාදී සෑදෙනාගෙන්ම හොඳට සත්කාර ලැබෙමින් බොහෝ කල නිරෝගීව ජීවත් වන්නට මේ හේතු වෙනවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ශක්තිය අපේ ධර්ම වන්ගේ සියලු ආදරණීය ප්‍රේමණීය පැතුම් ඉස්පසිත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලුතුන්ගේ අධ්‍යාපනාදී කටයුතු සාර්ථක වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මෙලෙස සම්පීඩනයේ කෙරෙහි මේ විශ්ව රෝගී දෙකකින් ඒ සියලු වැත්තන්ගේ මනසෝය ළඟා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පොතේ සයිතුලේ ප්‍රසූතේ අපේ සියලු දෙවියන්ට වහන්සේලා මෙතන රෝගී විශ්වසිතන්නේ සෑම වෙනාටම යුද්ධ බල යුද්ධ ශක්තිය ලැබේ. ඉතාමත් පහසුවෙන් මේ දරුවෙකුට මෙලොවදී කරගන්නට ඒ දරුවන්ගේ පින්වත් දරුවෙකව සසුනට පූජා කරගන්නට මෙතෙන් හේතු වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. නුඹවන් දැරෙලි මාතේ දේවගලින් මොහොතේ කසරද මහලේට පස්සනා වයින් බලන්නේ කොහොමදෝ ඉරිහාන් කරකට පස්සනා ඔබලන්වා උදා ප්‍රදේශාදී වශයෙන් ඒ සියලු දෙනාටම නියමිත තත්ත්වෙන් සංසිද්ධ දීවා කියලා සාදුකේ බුද්ධිකාරයට පත්තුසියන් දොන්නට දිනමත් පොදෙනගෙන්නට මේ විද්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන කවදාවත් අපි දිනුවම වඩන්නේ මේ පොඩ්ඩෙන් ඉන්නේ සංසිද්ධ දීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් අපේ මේ ශාස්ත්‍රීය සුවිශේෂ විද්‍යාව මානසික
විශේෂයෙන්ම මේ පිළිවෙල බෙදීමට ලොකුම ශක්තිය අපේ දෙවියන්ට සිටින අපේ දෙවියන්ට අධිකෘත සිටින සම්‍යක් දෘෂ්ටික පින්කැතිලියන්ගේ බලයයි. උන්වහන්සේලාගේ ශක්තියයි මගේ පඬිතුමාන්ට ගොඩක් තියෙන්නේ. උන්වහන්සේ නිරන්තරයෙන්ම අපේ වන්දනා කරමින් බුද්ධ වන්දනා කරමින් විශේෂයෙන්ම අපේ ධාතු මන්දිරයේ ඒ හරියට අවශ්‍ය කරන ඒ සත් පිළිවෙත් මොදින ආරක්ෂා කරගන්නේ මගේ පඬිතුමාන්ට මේ සියලු කටයුතු කරනවා ඒක අධිකෘත සිටින සියලුම දේව සමූහය මේ පිළිපදවත් වශයෙන් අනුමෝදන් වෙනවා දෙවියෝ ප්‍රාර්ථනා කරන්නේ නිවනින් සැනසෙන්න ලබත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම සංවශයෙන් මගේ සත්පුරුෂ හැම වෙලාවකම ඈතට ඉඳගෙන ආදී බලපෑමක් සොයන්නේ කරසනට මේ කුසල ශක්තිය පිළිතනවා ඒ වගේම විශේෂයෙන් අපගේ අපේ Universitas yang kata-kata dari itu putana tapi pencegahan sistem auge dengan bahagia utama dari media media boda bahwa tetaplah si asal ini hari ini pada dasar masa dekai ini dunia dengan tuan mereka ini media dan Indonesia pada प्रार्थना करो आकाशथा चिन्मथा देवानागा महिता पुण्यंतं मनमोदिता चिरंगकंत बुद्ध शासनं आकाशथा चिन्मथा देवानागा पुण्यंतं मनमोदिता चिरंगकंत बुद्ध देशनं आकाशथा चिन्मथा देवानागा महिता पुण्यंतं मनमोदिता Sabdityo vivajanto sambarogo vinasato nase bhavattantarayo sukhi dikāyiko bhavo bhavo sampamangalaṁ rakkhanta sampamīrata sampabuddhāna bhārina sampadammāna bhārina sampasaṅghāna bhārina sada suddhi bhavantu te abhivādati Janmandhāpacāyam Tattādho Dhamma Vadanti Rāmavanna Sudhamvarānāyādhodya Sampatti Sampya Sampatti Nevaca Attonivāya Sampatti Inayati Samijatu